ආයුබෝවන් පුංචි නිවේදිකාව YouTube channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම පුංචි නිවේදිකාව YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවත්. අදත් මම ඔයාලට ලස්සන කතාවක් අරන් ඇවිත් කියනවා. ඇත්තටම කිව්වොත් ඒක ලුණු කතාවක් කියලා කියන්නත් පුළුවන්. මම කරන වීඩියෝව ලස්සනයි කිව්වට මගේ වීඩියෝ බලන නැන්දලා මාමලා අයියලා අක්කලා මගේ යාළුවෝ ඔයාලට මම කරන වීඩියෝව ලස්සනයි දන්නේ නැහැ. ඇයි දන්නවද මට එහෙම කියන්න හිතුනේ? මගේ වීඩියෝ නරඹලා තියෙන ඔයාලා හැමෝම වගේ subscribe කරලා like කරලා comment එකක් දාලා තිබෙන්නේ නැති නිසා මට ඉතින් දුකක් හිතුණා. හරි ඒකට කමක් නැහැ. දැන් අපි වීඩියෝ එකට යමුකෝ. ඔයාලා දැකලා තියනවද කඩේදී පොලේදී හෝ වෙළඳ පොලේදී කොහේදී හරි යම් කිසි කෙනෙක් ලුණු මිලදී ගනිද්දී ඒ වායේ රස බලලා මිලදී ගන්නවා නෑ නේද? කෑමකට මිරිස් දැම්මොත් පාට පේනවා. කහ දැම්මොත් පාට පේනවා. රම්පේ කරපිංචා එනසල් කරාමු නැටි වගේම කුළුබඩු ඕනම දෙයක් දැම්මහම රස වගේම සුවඳක් දැනෙනවා. ඒත් යාළුවනේ කෑමකට ලුණු දැම්මහම පාටවත් සුවඳවත් දැනෙනවද? නෑ නේද? ඒත් යාළුවනේ ලුණු නැතුව කන්න පුළුවන්ද? බෑ නේද? අද වෙද්ද ලුණු ගැන වෙළඳ දැන්වීම නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ලුණු සම්බන්ධව යම්කිසි වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වෙනවා නම් හුදෙක් ලුණු හදන සමාගමේ නම ප්‍රසිද්ධ කර ගැනීමක් පමණයි. යාළුවනේ ලුණු Tamanගේ තැන හදාගෙන ඉවරයි. ලුණු වලට තරගයක් නැහැ. යාළුවනි ඉතින් මගේ යෝජනාව ඔබත් ලුණු වගේ වෙන්න. අමුතුවෙන් ගුණ වයන්න වර්ණනා කරන්න තරග කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanගේ ප්‍රතිරූපය Tamanම ගොඩ නගා ගන්න. ඔයාගේ නම කිව්සනින් එයාද එහෙනම් සුපිරි එයාගේ වැඩ සුපිරි කියන ගානට ඔයාගේ නම හදාගන්න. ඔයාගේ ආයතනයේ නම කිව්සනින් ඒ ආයතනයේද ඒ ආයතනයේ නම් සුපිරි ඒ ආයතනයේ වැඩත් සුපිරි කියන ගානට ඔයාගේ ආයතනයේ නම වගේම වැඩත් හදාගන්න. වැඩක් නොකර මවාපාන ලෝකෙට කෑ ගහලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කරන දේ හරියට උපරිමයෙන්ම කළා නම් මගේ යාළුවෝ ඔයාලා හැමෝටම ජය වේවා. යාළුවනේ මේ ලිපිය අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් බව සලකන්න. මගේ වීඩියෝ බලන ඔයාලට මගේ වීඩියෝව ලස්සනයි නම් subscribe කරලා like එකක් දාලා comment කරලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම share තවත් කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මගේ යාළුවාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.